අම්මෝ කොහොමද යා? මසල් එක නැති වුණා නම් සොරිම තමා නේද? යාළුවනේ එහෙනම් බලන්නකො වීඩියෝ එක ඉවර වෙනකම් එයා කන්ට්‍රෝල් කරන විදිය කොහොමද කියලා. යාළුවනේ මෙයා කේජ් එකෙන් එළියට ආවයින් පස්සේ නැවත කේජ් එකට යන්න කැමති නෑ. කේජ් එකට යන්න කියපු ගමන් හපන්න පයින්නවා. ෂොට් එක දෙන්නම තමයි හදන්නේ. පේනව නේද? ඉතින් යාළුවනේ ඔයාලා දන්නව නේද K9 Dog Training Academy අපි ඕනම ඇග්‍රසිව් ඩොග් කෙනෙක් ක්‍රමානුකූලව අවශ්‍ය විදියට පුහුණු කරනවා කියලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට ඒක මේ වීඩියෝ එකෙන්ම ඔප්පු වෙනවා. මේ වීඩියෝ එක දිගටම බලන්න. මොකද කරන්නේ කොහොමද මෙයා පුහුණු කරන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙයා කේජ් එකට කලින් ගියේම නැහැ. දැන් කේජ් යන්න කොහොම ටික ටික කේජ් එකට යනවා ඔයාලට පේනව නේද? මේ මෙයාගේ පුහුණු වීම වල පළවෙනි දවස ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙයා වැරදි කරන වෙලාවට මෙයාගේ වැරද්ද මෙයාට පෙන්නලා දීලා නැවත එයා හරි දේවල් කරද්දී එයාට රිවෝඩ් එකක් දෙන එක තමයි අපි කරන්නේ. ඔයාලට පේනව නේද ෆ්‍රෙන්ඩ්ස් මෙයා හරි දේවල් කරද්දී රිවෝඩ් කරන විදිය. ඔන්න එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි මෙයා වෝක් එකක් එක්කන් ගිහිල්ලා ඔබීඩියන්ස් ට්‍රේනින් එක පටන් ගත්තා. Hai යාළුවනේ කොහොමද ඔයාලට? අද අපිත් එක්ක ඉන්නවා ආලෝ. මෙයා ජායල කපුවත්තේ. ඉතින් යාළුවනේ ඔයාලා දකින්න ඇති මෙයාගේ අකීකරුකම් කොහොමද කියලා වීඩියෝ එකේ මුලින් ගොඩක්ම ඇග්‍රසිව් ඩොග් කෙනෙක්. ඉතින් යාළුවනේ මෙයාගේ පුහුණු වීම අද අපි ආරම්භ කළා. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එකෙන්ම පේනව නේද? පළවෙනි දවසේම පුහුණු වීම ආරම්භ කරපු මෙච්චර ඇග්‍රසිව් ඩොග් කෙනෙක් ටික ටික කන්ට්‍රෝල් වෙන විදිය. යාළුවනේ මෙයා කේජ් එකෙන් එළියට ආවන් පස්සේ නැවත කේජ් එකට යන්න කැමති නැහැ. කේජ් එකට යන්න කිව්වන් පස්සේ අනිවාර්යයෙන්ම හපන්නම තමයි එන්නේ. ඉතින් අපි ඒක නිසාම මුලින්ම කේජ් ට්‍රේනින් එක ආරම්භ කළා. ඊට පස්සේ යාළුවනේ මෙයාගේ ඔබීඩියන්ස් ට්‍රේනින් එක අපි ආරම්භ කළා. වෝක් එකේ එක්කන් ගිහලා සිට් ඩවුන් වගේ කමාන්ඩ්ස් ට්‍රේනින් කරන්න පටන් ගත්තා. ඉතින් ඔයාලා දකින්න ඇති මුලින් කේජ් එකට ගියපු නැති ඩොග්ව දැන් කේජ් එකට යනවා. ඊට පස්සේ සීට් ඩවුන් වගේ කමාන්ඩ්ස් ලස්සනට ආන්සර් කරලා කරගෙන යනවා. ඉතින් ඔයාලා ගාවත් ඉන්න මේ වගේ අකීකරු සත්තු අපට කියලා පුහුණු කරගන්න පුළුවන්. යාළුවනේ පේනව නේද දැන් එයා ලස්සනට ඉන්න විදිය මාක්ස් මොකුත් නැතුව ලස්සනට එයා ඉන්නවා. ඉතින් එහෙනම් අපි අදට ගිහින් දෙන්නම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු යමු.